අයිබෝන් මම මේ ඉන්න තැන පසුබිම ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ටිකක් පුදුම හිතෙයි. 1818 කිව්වට පස්සේ අපිට ඉතිහාසයේ ගොඩක් දේවල් කතන්දර ලියන්න තියෙනවා. 1818 කියපු ගමන් අපිට මතක් වෙන්නේ වෙල්ලස්ස කැරැල්ල. තව නොබෝ දිනකින් වෙල්ලස්ස කැරැල්ලේ ලොකු කතාවක් ඉතිහාසයේ කතන්දරේ ලස්සන කතාවක් මම ඔයගොල්ලන්ට මගේ YouTube නාලිකාව හරහා මම ඔයගොල්ලන්ට පෙන්වන්න ලෑස්තියි. ඊට කලින් හැමෝම පුදුම වෙනවා මේ වෙල්ලස්ස ගත්තාම ඊටම සුවිශේෂී. එහා පැත්තට නැගෙනහිරට මායිම් වෙනවා නේද? අනිත් පැත්තට නැගෙනහිරට මායිම් වෙනකොට පස්සේ අම්පාර දිස්ත්‍රික්කය, අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මඩකලපු දිස්ත්‍රික්කයට නේද? ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මහනුවර දිස්ත්‍රික්කයට. හැබැයි මේ දේශපාලන මේ කියන්නේ මේ දේශගුණය ගත්තොත් අපිට දේශපාලනය තමයි කියවෙන්නේ. දේශගුණය ගත්තොත් බොහෝ විපර්යාස සිදුවෙන ප්‍රදේශයක් තමයි මේ වෙල්ලස්ස කියලා කියන්නේ. එතකොට දැන් මගේ පිටිපස්සෙන් තියෙන්නේ ඊටම සුන්දර තැනක්. මම තනියෙන් ආපු නිසා මට ගොඩක් දේවල් හරියට පෙන්වන්න බැරි වෙයි. මේ තියෙන්නේ පීල්ලක්. මේ සමගාමීව උඩ දියැලිත් තියෙනවලු. ඉතින් මම උත්සාහ කරනවා මේ රැඳී සිටින කාල සීමාව තුළ ඒ දියැලි ටිකක් පෙන්වන්න මම උත්සාහ කරනවා. මම ඉන්නේ බිබිලේ. දැන් මේක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා පුවක් ගස් තියෙනවනේ. පුවක් ගහ දෙකට කපලා සුද්ධ කරලා ඒකෙන් තමයි මේ පීල් හදලා තියෙන්නේ. ඉතින් මේ නාන්නත් එක්ක බලාපොරොත්තුෙන් ආවේ තනියෙන් ආපු නිසා නාන්න බැරි වෙනවා. මොනවා වුණත් දැන් මේක තමයි අපේ තියෙන සබාදහම. හරි? මේක තමයි අපේ තියෙන සබාදහම. දැන් බිබිල ගත්තාම බිබිල හරි සුවිශේෂී දිස්ත්‍රික්කයක්. ඒ කියන්නේ අපි ගත්තාම දුටුගැමුණු රජතුමාගේ ඉඳලා ඊට පස්සේ අපි ගත්තට පස්සේ මොකද මං යම් ඉඟියක් දෙන්නම් 1818 කැරැල්ලේ මූලික සාකච්ඡාව කරලා තියෙන පන්සලේ ඉඳලා මම මේ වැඩසටහන කරන්න ලෑස්ති. තව නොබෝ දිනකදී මං හිතන්නේ අපි මේ ඉතිහාසය කොහේ හරි තැනකදී නූතන පරම්පරාවේ යම්කිසි දරුවෙක් අපි හිතන නූතන පරම්පරාව ගත්තොත් බොහෝ නූතන දරුවෝ ජංගම දුරකථනයේට හැමෝම තැන්වල මේගොල්ලෝ හිර වෙලා ඉන්න තැන්වල තියෙනවා. නමුත් කිසියම් දරුවෙක් මම හිතන්නේ ඉතිහාසය ගැන යම් අධ්‍යයනයක් වෙනවා නම් මේ වෙල්ලස්සේ ඉතිහාසය ගැන සම්පූර්ණ මම හිතනවා එය අපි කරන වැඩසටහන් වලදී මම හිතන්නේ දරුවෙක්ගේ ඒ අධ්‍යයනය වෙනුවෙන් මම හිතන්නේ යම් කිසි අත්වැලක් වෙයි. කිසිසේත් මොකද මගේ YouTube නාලිකාව මම ඇත්තරම නම දැන් මේ ආචාර්ය සුසන්ත රණුක කුමාරසිංහ ගරු ආචාර්යතුමා ඒකේ නම දාලා තිබ්බේ සල්ලං කියලා. මොකද අපි හැමෝම සල්ලං වෙන જાතියක්. ඒ නිසා ඒකේ නම තියෙන්නේ සල්ලං. ඒ නිසා ඕන කෙනෙකුට YouTube නාලිකාව subscribe කරගෙන යන්න පුළුවන්. සල්ලං කියලා ගැහුවනම් එන්න මගේ YouTube නාලිකාව ඒක subscribe කරගෙන යන්න පුළුවන්. මගේ පිටිපස්සේ ඉන්නවා අයියා කෙනෙක්. මම දන්නේ මම ආරාධනා කරනවා ඒ අයියට මොන හරි දෙයක් මේකේ න මොන හරි සටහනක් කියන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ අයියා සමහර දෙයක් මම හිතන්නේ ඕගොල්ලන්ට කතා කරයි. බලමු අපි අයියට කතා කරලා කියමු මොකක් හරි දෙයක් මේ ගම සම්බන්ධව. දැන් මම ඉන්නේ බිබිලේ ඉඳලා ඊටමත් පිටිසර ගමක්. එහා පැත්තෙන් විල්යායක් තියෙනවා. හෙල්මලු ක්‍රමයට තමයි කුඹුර වගා කරලා තියෙන්නේ. පිටිපස්සෙන් තියෙනවා ඊට පස්සේ බඩිරු වගාවක් කරලා මගේ ඉස්සරහෙන් මේ පැත්තට තියෙනවා ඊටම සාරවත් විදියට වැවුණු පුවක් කිව්වට පස්සේ මේ පැත්තේ හරි මිලයි. ඒ කියන්නේ මේ පුවක් ගත්තට පස්සේ පුවක් ගැනත් මට පොඩි කතාවක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ පුවක් වලට ගොඩාක් ප්‍රසිද්ධතාවයක් ගන්නේ මතුගොම් පැත්තේ තියෙන පුවක් වලට තමයි. හැබැයි මේ පුවක් ටිකක් සැර වැඩි කියලා තමයි අපි ආරංචිය තියෙන්නේ. මේක අපිටම ආවේනික වෙච්ච දෙයක් තමයි තියෙන්නේ. මම හිතනවා මේ අයියට මම පොඩ්ඩක් ආරාධනා කරනවා අයියේ චුට්ටක් එන්න පුළුවන් නම් ඔයා දන්න දෙයක් පොඩ්ඩක් කතා කරන්න. අයියේ චුට්ටක් අකමැතියි වගේ කමක් නැහැ. අපි ඉදිරි වැඩසටහනක අපි සම්බන්ධ කරගන්න අපි ලෑස්ති. කෙසේ වෙතත් නැවතත් මේ කියන්නේ ලස්සන තැනක්. මේ ස්ථානයේ තියෙන්නේ බිබිලේ ඉඳලා සෙවණපිටිය කියන බස් එකේ තමයි ඉන්න තියෙන්නේ. මට දැනගන්න ලැබුණා අහම්බෙන් ආවට පස්සේ මට දැනගන්න ලැබුණා සේනපති බස් එකේ තමයි එන්න ඕනි. මට ආරංචියක් ලැබුණා තව පීලි දෙක තුනකුත් තියෙනවා කියලා. මේ අහම්බෙන් මේ ස්ථානයට ආවේ. හැබැයි අපි දන්නවා අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගත්තොත් බොහෝ දේවල් අපිට සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් ස්ථාන මේ තියෙන්නේ. හැබැයි අපේ රටේ තියෙන මේ ගොබ්බ දේශපාලඥයන්ගේ ගොබ්බ නරි නාටක තීරණ නිසා අපේ රටේ සංචාරක ව්‍යාපාරය හරියට කළමනාකරණයක් සිද්ධ වෙන්නේ නැහැ.
අපි දන්නවා අපේ ඇල්ලට එන සංචාරකයෝ ටික අපිට මේ බිබිලට අරන් ඇවිල්ලා අපේ දේශීය දේ දැන් මෙතන කුඹුරු ගත්තොත් මම ඔබට කිව්වා මම උත්සාහ කරලා පෙන්නන්නම් ඉන්න මම පොඩි try එකක් දෙන්නම් මේ විදියටම ඔව් මම try කරලා පෙන්නන්නම් මේ තියෙන්නේ මගේ මේ පැත්තෙන් තියෙන්නේ මේ වෙල්යායක් මේක හෙල්මලු ක්‍රමයේ කිව්වම අපි දන්නවා ඊට පස්සේ උඩින් තියෙන්නේ බඩිරුග ගාව මම ඔබට කිව්වා ඊටම සාර්ථක විදියට වැවෙන මේ තියෙන්නේ පුවක් වගාව ඉතින් මට පෙන්වන්න අවශ්‍යතාවය තියෙන්නේ මෙන්න මේක තමයි පට්ට සීතලයි මේක නිකන් හරියට නූරිලිය වගේ හරි ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හම්බෙමු මේක අලුත්ම අත්දැකීමක් ඉතින් මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම මටත් මානසික සුවයක් අවශ්‍යයි ඔබ මගේ යාළුවෝ දන්නවා දැඩි අසනීප තත්ත්වයක හිටියේ අපි මේ පරිසරයට ආදරෙයි හැබැයි අපි අවධානය යොමු කරන්නේ අපේ රට දූපතක් සංචාරක ව්‍යාපාරයේ බොහෝ ලෙස අපිට ප්‍රවර්ධනය කරන්න පුළුවන් තැන් මේ වගේ තැන්වලදී අපේ සංචාරක අමාත්‍යාංශය හරහා මම හිතනවා අපිට පුළුවන් නේද මේවා ප්‍රවර්ධනය කරන්න පුළුවන් තැන් මොකද සංචාරකයෙක් ආවොත් මේ තැන් කවදාවත් අතහැරලා යන්නේ නැහැ ඒ හරහා මේ ග්‍රාමීය ජන කොටස් ඊටම සාර්ථකව මේ අයට අඩුම ගානේ අපිට පුළුවන් නම් සංචාරකයෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ ප්‍රදේශ වලට ගෙන්න ගන්න නේද අපිට පුළුවන් රොටියක් හරි හදලා ජනත ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් එහෙමනම් බොහොම පිසුතුයි අපි හම්බෙමු